අපිත් හරියට ගස් වගේ නේද පුතේ? ගස් වලට ගිම්හානේ තද උණුහුම දරා ගන්නම වෙනවා. නේද? හේමන්තයේට ගස්වල මල් කොළ මේ ඔක්කොම හැලිනවා. සිසිර කාලය ආවට පස්සේ තද වැසි වලට සීතලට ඔරොත්තු දෙන්න ගස් හැඩ ගැහෙනවා. නැත්නම් ගස් වලට සිද්ධ වෙනවා. පුතේ එතනින් පස්සේ එන වසන්තයේද ගස්වල අලුත් කොළ මල් ලස්සනට පිපිලා හැඩ වෙනවා. නේ? ඉතින් පුතේ අපේ ජීවිතත් අන්න ඒ වගේ. අපේ ජීවිත වලට නොඑක් බාධක දුක් කටළු විවිධ දේවල් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉතා දුෂ්කර කාලය එනවා පුතේ අපේ ජීවිතවල අපිට මුහුණ දෙන්න. හැබැයි පුතේ අපි ඒ කාලවලට සාර්ථකව මුහුණ දුන්නොත් අපේ ජීවිතවලටත් වසන්තය අනිවාර්යෙන් දවසක එනවා පුතේ. අන්න එදාට අපිට පුළුවන් ලස්සනට හිනා වෙන්න. ඉතින් වසන්ත කාලේ එනකන් අර සියලු කටුක ඍතු විඳගෙන අපි ජීවිතේ ඉස්සරහට යන්න